මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. දැන් කියනවා මං එවලා තියෙන්නේ පල්ලියෙලු. ඒ හින්දා තරුණයෝට අහු වෙන්න එපා. අත්නෝරුවේ සින්දම් එවලා තියෙන්නේ. අනේ ඒක දන්නේ නැහැ මම ගම කොහෙද කියලා. පල්ලියෙලු එවලා තියෙන්නේ. මං උස්සන්නේ NGO වලින්ලු. මං NGO වලින් උස්සනවා කියමු. ඔයත් කවුද ඉස්සුවේ? NGO වලින් ආවද ගෙදරට ආනද කත්නෝරුගේ බණක් දෙන අලුත් ගවහන්න යන්න කියලා. සල්ලි පොම්ප කරනවලු මගේ බණවලට. ඊයේ මතුගම බණ කොහොමද 80000ක්වත් දෙන්න ඇති. දබවැස්සනේ. ඔය මැද්දට ගෙනල්ලා දාන්න ඕන මට පයින් එකේ. මොනවා වගේ වෙයි. ආපතකින් තමයි ගන්න වෙන්නේ. මිනිස්සු දොහොත් මුදුන් දීගෙන සාදුකාර තියාගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් සම්බුද්ධ ශාසනයට තියෙන ආශ්චර්යයට ධර්මයේ තියෙන හාස්කමට සිවුරට තියෙන ආදරයට පින්නතුනි ජාණෙන් ජන්මෙන් පුරුද්දෙන් එන බෞද්ධකමට හැරෙන්න මොකේද? ධර්මයේ ගුණ කියන තැන උගන්වනවා. සම්දිට්ඨිකෝ ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ඒක තමයි ඔය පේන්න තියෙන්නේ. වෙන මොකේද? අතොට සල්ලි දුන්නද බණහන්න යන්න කියලා. මතක තියාගන්න. ඔය සල්ලි දීලා කියමු. දීලා හරි කවන්න පින්නතුනේ කුඩු ගන්න එක නවත්තනවා නම් එච්චරයි. ඒක පල්ලියෙන් නෙවෙයිනේ. අපායෙන් හරි කමක් නැහැ. ඒවලම් මේකට හොඳක් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ නිසා අපේ තරුණ මහත්තුරු දැනගන්න. මේ ධර්මයේ හාස්කම කොච්චරද කියනවා නම් පෙති විකුණන කොල්ලෙක් කියනවා මම නැවතුවලු. මම විකුණන මහත්තුරු මේවා නවත්තන්න. අම්මා තාත්තා දුක් විඳිනවා. ධර්මයේ හාස්කම කොච්චරද කියනවා නම් සත්‍යය අලුත්කම වෙනස් වෙනවා වෙන්නතුනේ. එහෙනම් බුදුබණ බොරු වෙන්න එපා. මොරටුවේ පැටියා කියනවා